එහෙම විහිදිච්ච සමුපකාර ව්‍යාපාරය 2023 වෙනකොට වහලා දාන්න වැඩ කරලා තිබ්බේ. වාහන තිබුණා 100 ගාණක් හොදම වාහන ටික පොතේ ගානට විකුණලා තිබුණා. සමුපකාර තොග සංස්ථාව වහලා දාලා තිබුණා. අපි දැන් අපේ ආණ්ඩුවල පටන් ගත්තට වහන්න සම්බන්ධ වෙච්ච සමහර නිලධාරීන් ඉන්නේ. ඒගොල්ලෝ කැමති නෑ මේක පටන් ගන්න. රජයේ නිලධාරී වේදිකාවේ තියන්න තමයි කියන්නේ කරන්න දෙයක් නෑ කියන්නත් එපා. සත්විති පත්තරේ නැති විස්තරේ सोमदेव महात्मा तेलुगु प्रदेश के රාජ්‍ය අනුග්‍රහය සහිතව සමුපකාර ව්‍යාපාරය ලංකාවෙත් ආවා දෙවෙනි ලෝක යුද්ධ කාලේ මේ භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියේදී අපිට තිබුණා සමුපකාර කඩේ මතකනේ. පරිප්පු මිටි අරපුවාම සුවඳක් වෙනවා නේද? හාල් මැස්ස වෙනවා රටින්දි එහෙම තියෙනවා. අල ලුණු ගෝණිය පිටින් ගලවලා දාපුවාම සමුපකාර කඩේ තිබුණේ. ඒක තමයි සමුපකාර ව්‍යාපාරේ ගොඩනගන්නේ හේතුව. ලංකාවේ ඉන්න මිලියන 8ක් සමාජිකයෝ. 11000කට ආසන්න සමුපකාර තියෙනවා. විවිධ සේවා සමුපකාර 304ක් තියෙනවා. තව විවිධ සමුපකාර තියෙනවා ජාතික මට්ටමේ ලියාපදිංචි ඒවා තියෙනවා. ඊට අමතරව පළාත් දෙපාර්තමේන්තුව යටතේ තියෙන ලියාපදිංචි සමුපකාර තියෙනවා. සනස සමිති, ණය දෙන සමිති මේවත් ඔක්කොම එක මං කියන්නේ. මේ එහෙම විහිදිච්ච සමුපකාර ව්‍යාපාරය 2023 වෙනකොට වහලා දාන්න වැඩ කරලා තිබ්බේ. සමුපකාර තොගවැල් සංස්ථාවේ වාහන තිබුණා 100 ගාණක් හොදම වාහන ටික පොතේ ගානට විකුණලා තියෙනවා. බලනකොට. ඒ කාලේ ඒ වාහනයක් ඒට දෙගුණයක් යනවා. අපි දැන් 100 කට පැමිණිලක් දාලා තියෙනවා. සමුපකාර තොගවැල් සංස්ථාව වහලා දාලා තිබුණේ. අපේ අධ්‍යක්ෂක මණ්ඩලේ පත් වෙලා වැඩ පටන් අරගෙන අපි යනකොට මේ සමහර ඒවා මේකත් කියන්න ඕනේ. අපි දැන් අපේ ආණ්ඩුවල මේවා පටන් ගත්තට වහන්න සම්බන්ධ වෙච්ච සමහර නිලධාරීන් ඉන්නේ. ඒගොල්ලෝ කැමති නෑ මේක පටන් ගන්නවා. රජයේ නිලධාරී වේදිකාවේ තියන් තමයි කියන්නේ කරන්න දෙයක් නෑ කියන්නත් එපා. ඔයගොල්ලෝ නෙමෙයි. මේ සමහර නිලධාරීන් ඉන්නවා විශේෂයෙන් මේ තීන්දුව තියෙන ගත්ත තැන්වල අය මේවා වැහුවට දැන් මේ වහපු තීරණේ වැරදි මේක හදන්න පුළුවන් කියලා කියන්න පුළුවන් නිසා ඒවා සමහරව කැමති නෑ ඒගොල්ලෝ. හැබැයි අපි මේක අතාරින්නේ නෑ. සමහර දේපලවත්කම් හොයන් ගියපුවාම සතසර තියෙන දේපල සමුපකාර තොගවැල් CWE ඒක තමයි ලංකාවේ පළවෙනි සංස්ථාව. සමුපකාර වල බඩු ගෙනත් දුන්නේ ඒකෙන්. එක ඉඩමක් තියෙනවා අපේ හෙඩ් ඔෆිස් එකට එහා පැත්තේ කුලියට දීලා අවුරුදු 13කින් ගිවිසුම අවුලුත් කරලා නෑ. කොහොමද වැඩේ? එහෙම තියෙද්දි වහලා දාලා. ඉඩම අක්කරයකට වැඩි. ඒ හරිය පර්චස් එකක් ලක්ෂ 200යි. ලක්ෂ 200යි. මේ අපේ රටේ දේපල වලට කළ තියෙන විනාශය මං කියන්නේ. ඒ වගේ අපි දැන් බිලියන 50ක් විතර දේපල තියෙනවා අපේ සමුපකාර තොගවැල් සංස්ථාව සතුව. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආව පළාත් සභාවනකොට සමුපකාර ව්‍යාපාරය දෙකට කරා. එකක් මධ්‍යම රජයේ ජාතික මට්ටමේ සමුපකාරات පළාත් විශේෂයෙන් විවිධ සේවා සමුපකාර දෙක දුන්නා පළාත් සභාවට. ඒ අනුව ගත්තාම සමුපකාර ව්‍යාපාරය එතනින් පස්සේ ටිකෙන් ටික පෞද්ගලිකව භුක්ති විඳින දේපල බූදලේ දක්වා ගමන් කරමින් තමයි තිබුණේ. අපි ආණ්ඩුව ගත්තේ නැත්නම් මේකේ ඛේදවාචකේ ලංකාවේ සමුපකාර ව්‍යාපාරය සටහන් වෙනවා. සමුපකාර දෙපාර්තමේන්තුව වහලා දාලා සමුපකාරයට අදාළ ආයතන විකුණලා දාන්න තීරණය කරලා තිබ්බේ. මම මේ ටික කියන්නේ සමුපකාරයට ආදරය කරන සමුපකාරකින් ලෙස ලෝකේ සාර්ථක සමුපකාර තියෙනවා. මමයි අපේ කෝසල අපේ CW චාමනුයි අපි අපේ අමාත්‍යාංශ ලේකම්වරු ගියා ඉන්දියාවට. ගිය වෙලාවේ අපි හම්බුණා NCE කියලා ආයතනයක්. ඒ කියන්නේ National Cooperative for Export ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඒකේ ඉන්නවා සමාජිකයෝ 15000ක්. ඒ සොසයිටි සමාජිකයෝ. ඒක ලෙවල් තියෙනවා. සමාජිකත්වයේ දරන රුපියල් 10,000යි සමහර ඉන්දියන් රුපියල්. සමහර ඒවා ලක්ෂ 5යි. සමිති 5ක් තියෙනවා බිලියන 5යි ඒගොල්ලන්ගේ සමාජිකත්වය. එක්කෙනෙකුගේ සමාජිකත්වයේ කෝටි බිලියන 5යි. ඒ තරම් විශාලයි ඒ සමුපකාර. හැබැයි ඒවා ඇත්තිතරම් අපිට කිව්වේ අවුරුද්දක් ණයට දෙන්නම්කෝ බඩු ඕන එක. සමුපකාර තොගවැල් සංස්ථාව අපි ඇග්‍රීමන්ට් එකක් ගහන්න හදන්නේ අවුරුද්දක්. මොනවාද ඕනේ අපි අරන් ගබඩා කරලා තියලා වන්නම් ඔයාලට ඕන දෙයක් කියන්නේ සමුපකාර තොගවැල් සංස්ථාව. ඒ කියන්නේ සමුපකාර නිසා මේ. අපි දැන් ඒ කිවිසුමකට යන්නේ ඒගොල්ලොත් එක්ක. දැන් අපි පටන් ගත්ත නිෂ්පාදන සමුපකාර සංකල්පය මොකද අපේ ආර්ථිකයේ ශක්තිමත් කරන නිෂ්පාදනයන් වලින් අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් තියෙනවා සමුපකාරය ශක්තිමත් කරන්න. ඒකට හේතුව තමයි
අපේ රාජ්‍ය දුර්වල කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ සමුපකාර දුර්වල කිරීමත් එක් සැලැස්මක්. රාජ්‍ය ආයතන විකිණීම තව සැලැස්මක්. රාජ්‍ය සේවය බඳවානගෙන සිටීමේ සැලැස්ම තව කොටසක්. එහෙම. ඔයගොල්ලෝ නිකන් කල්පනා කරනවා අපි ආණ්ඩුව ගත්තට පස්සේ වෙනදා කරන්නේ මොකද්ද? රාජ්‍ය ආයතන තියෙනවා විකුණන්න තීරණය කරනවා. කාටද දෙන්නේ? පෞද්ගලික අංශයට. අපි මොකද කරේ? අපි පෞද්ගලික අංශයේ හොඳම මිනිස්සු ටික අරගෙන රාජ්‍ය ආයතන ටික බාර දුන්නා. දැන් උඹලා හදන්නේ පෞද්ගලික අංශ හොඳ ආයතනනේ. රාජ්‍ය ආයතන ටික හදපල්ලා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිට බැංකු මේ ආයතන ඔක්කොම රයිට් පෞද්ගලික අංශේ ඉන්න හොඳ පොරවල් වලට දුන්න කියලා. දැන් කරපල්ලා. විකුණන්නේ නැහැ. විකුණන්න ගන්න තියෙන නැවැත්තුවා. NICD එක සමුපකාර සංවර්ධන ආයතන පොල්කොල්ලේ තියෙන. පුහුණු කරන්න තියෙන ආයතනය. විකුණන්න දාලා තිබුණේ. සමුපකාර දෙපාර්තමේන්තුව වහන්න දාලා තිබුණා. අපි ඒක නැවත ඒවා 50ත් අහෝසි කරලා ඒ ගත්ත තීරණ අහෝසි කරලා කැබිනට් වලින් මේ වැඩේ කරන් යනවා දැන්. දැන් රට දුවවන්න ගත්තා අපි. රාජ්‍ය සේවය බඳව ගත්තා. ලක්ෂයක් බඳවන තියෙනවා. ඔන්න ඕගොල්ලන්ගේ දරුවෝ ඉන්න අයට දැන් ඇප්ලිකේෂන් දාලා යන්න පුළුවන් තරඟ විභාග හරහා රාජ්‍ය සේවයට ලක්ෂයකට වැඩි බඳව ගත්තා. මේ අවුරුද්දෙත් අපි තවත් ඕමනයි නම් බඳව ගන්නවා. රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න. සමේ සමුපකාරය සම උපකාර කරමින් සමාජයේ දුර්වල ආර්ථික මට්ටම් තියෙන අයව උඩට අරන් එන්න හදපු ව්‍යාපාරයක්. දැන් සමුපකාරයට බැංකු හදන්න අයිතිය තියෙන්නේ විවිධ සේවා සමුපකාර යටතේ. ඊට අමතරව බැංකු සංගම් අපි පිහිටවලා තියෙනවා. ඒවා සමුපකාර මොඩල් එකට දුවන්නේ. දැන් ඉන්නවා ජාවාරම්කාරයෝ ටිකක්. මම ඒකට කියන්නේ ජාවාරම්කාරයෝ කියලා. වෙන මොකුත් නිසා නෙමෙයි. ඔය ඔන්ලයින් ණය ගැටලුම එන්නේ ගෙවන් නැති වුනහම පොලිය පැටව ගගා එන්නේ. රුපියල් 10000ක් විතර ගත්තාම අය කෙලින්ම රුපියල් 40000ක් වෙලා නවතින්නේ. ඒකේ මාස 3ක් විතර ගියපුවා. අවුරුද්දක් විතර පැන්නොත් එහෙම ගෙවල් දොර ලුකස් තියන්න වෙනවා. එහෙම තියෙන්නේ. හැබැයි එහෙම මූල්‍ය ශේෂ්ත්‍රය ඇතුලේ වංචනික වැඩ ඒවා. මාධ්‍යත් ඉන්නවා මම ඒවා කියන්නෙම ගියාට කමක් නැහැ කියලා යන්නේම තියෙනවා කියලා බැලුවේ. නේ? ඒගොල්ලෝ සමුපකාර නම කොල්ල කාලා තියෙනවා. බැංකු හදලා තියෙනවා කීපයක්. ජාතික මට්ටමෙත් කීපයක් තියෙනවා අපි දැනුම් දුන්නා. පළාත් මට්ටමෙත් කීපයක් තියෙනවා අපි දැනුම් දුන්නා. ඒ බැංකු කරන්න බෑ ඔයගොල්ලන්ට. බැංකු කරන්න ඕන නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා බැංකු පනත නේද? මහ බැංකුවට ගිහිල්ලා Tamanට බැංකුවක් කරන්න ඕන නම් අවසර අරන් බැංකුවක් කරන්න. දැන් මේ අපේ බැංකු සංගමයේ තියෙන ප්‍රශ්නේක අර නීත්‍යානුකූල නොවන ජාවාරම්කාරයෝ ටික සෙට් වෙලා පටන් ගත්ත සමහර ඒවා බැංකු දැන් තරඟට පොලිය දෙනවා. ඒවත් කෝපරේටිව් නම යන්නේ. සමුපකාර බැංකු කියලා යන්නේ ඒවා. ඒවා යන්නේ එහෙම සමුපකාර බැංකු කියලා. මහ බැංකුව ඊයේ දැම්මා මේවා විතරයි බැංකු කියලා. මේ වගේ වෙන වගේ සල්ලි දාන්න එපා කියලා. මහ බැංකුව දැම්මා දැන්වීම. විස්තරේ තියෙනවා. බැංකු විශේෂ බැංකු නොවන මූල්‍ය ආයතන ඒවට විතරයි තැන්පත් එකතු කරන්න පුළුවන්. අපේ බැංකුවට අපිට පනතෙන් දීලා තියෙනවා සමුපකාර ග්‍රාමීය බැංකුව හදන්න අවසරය. ඒ නිසා ඒක පුළුවන් සමුපකාරට විතරයි. මේ මූල්‍ය සේවා කියලා වෙන තැනකින් කොමසාරිස්වරු දෙන්නෙක් විතර ඉන්නවා පෙන්ෂන් එකක් නවතිනවා ඒගොල්ලන්ගේ. මම කියන්න ඕනේ මොකද වෙන මොකුත් නිසා නෙමෙයි. තමන් පනතට පරිබාහිරව වැඩ කරාට පස්සේ මිනිස්සු අමාරු වෙනවා. මොකද මම දැන් පරීක්ෂණේ පටන් ගන්න තියෙන කොමසාරිස්තුමා කරන්න දෙයක් නැහැ. විශ්‍රාම ගිහලා නේ. මහ බැංකුව දැනුම් දීලා තියෙද්දි බැංකු කියන නම දෙන්න එපා කියලා ලියුම තියාගෙන බැංකු කියලා නමක් දෙලා. ඉතින් ඒකට වැරද්දක් කරලා තියෙන්නේ. ඒ නිසා මේ සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් තමයි අපි ආණ්ඩුවක් හැටියට මේ ප්‍රතිපත්ති තීරණ වැඩ කරන්නේ. මොකද සමුපකාරය ශක්තිමත් වෙනවා කියලා ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒතර මේ සමුපකාරය ශක්තිමත් කරන්න අපිට ඉස්සරහට පුළුවන්කම තියෙනවා.